සුබ උදෑසනක් සියලු දෙනාට. ශ්‍රී ලංකන් ටයිමින් පිජන් ඇසෝසියේෂන් 2026 තරඟමාලාවේ අද දින තරඟ වදින්නේ හේකිත්ත සුරංග මහතා. ඔහු සතුන් දෙදෙනෙක් සූදානම් කරගෙන ඉන්නවා. අපි නිල මුද්‍රා තියලා තියෙන සතුන් දෙන්නට වෙලාව උදෑසන 8:14යි. ස්ටොප් වොච් එක 0 කරලා තියෙන්නේ. සතුන් උදාහරන්න පුළුවන්. මේන් සතුන් දෙදෙනා ස්ටොප් වොච් එක ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. උදෑසන 8:14ට තමයි සතුන් උදාහැරියේ. මේන් සතුන් දෙදෙනා අපි ඔහුට සුබපතමු. අද දවසේ හොඳ තරඟ කාලයකට යාමට ඔහුට හැකියාව ලැබෙන්න කියලා. තරඟය ක්‍රියාත්මක කරලා තියෙන ස්ටොප් වොච් එක. උදෑසන නම් තරමක පොඩි වැස්සක් තිබ්බා. දැන් නම් පොඩ්ඩක් කාලගුණේ යහපත් වීගෙන ඉන්නේ. ඉතින් අද දවසේදී ඔහුට සියලු දෙයකින් බාධාවක් නොවි හොඳ තරඟයක් ලබා ගැනීමට ඔහුට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. රැඳී සිටින්න අප සමග ආසිසරා යන පුරෝගාමියෝ ශ්‍රී ලංකා ටයිමින් පිජන් ඇසෝසියේෂන් 2026 තරඟමාලාව. ශ්‍රී ලංකා ටයිමින් පිජන් ඇසෝසියේෂන් 2026 තරඟමාලාවේ අදින තරඟවදින වත්තල සුරංග මහතාගේ සතුන් දෙදෙනා පළවෙනි මිනිත්තු 30 කාල සීමාව පසු කරනවා. සතුන් දෙදෙනා අරයන් සතුන් දෙදෙනා වෙනින සොසයිටට උදෑසන 8:14ට තමයි සතුන් නිදාහැරියේ. අප තරඟයේ නීති රීති වලට අනුකූලව උදෑසන පළමු පැය දෙක තුල විනාඩි 30 සතුන් පෙන්විය යුතුයි. මේ සතුන් දෙදෙනා තරම පහතින් තමයි අපි ආසර කරන්නේ. Right. මිනිත්තු 30 කාල සීමාව පසු වෙනවා. තරඟය තවමත් ක්‍රියාත්මක වෙනවා. සතුන් දෙදෙනා තරම පහතට ඇවිල්ලා ඉන්නේ. මේ සතුන් දෙදෙනා නැවතත් ටිකක් දුරට පියාසර කරනවා. අපි ඔහුට සුබපතමු අද දවසේ ජයග්‍රාහී වෙන තරඟ කාලයකට යාමට ඔහුට හැකියාව ලැබෙන්න කියලා. පළවෙනි මිනිත්තු 30 කාලය මෙන්න ඊට පසු කරනවා සතුන් දෙදෙනා. රැඳී සිටින්න අප සමග හමුවෙමු අපි තවත් ලයිව් එකකින්. සුබ උදෑසනක් පළවෙනි ක්‍රීඩා ලෝලි හිතවතුනි. ශ්‍රී ලංකන් ටයිමින් පිජන් ඇසෝසියේෂන් 2026 තරඟමාලාවේ අදින තරඟවදින සුරංග මහතා හේකිත්ත වත්තල ඔහුගේ සතුන් දෙදෙනා තමයි මේ යන්නේ. මේ සතුන් දෙදෙනා කැමරා කාචරේ හොඳින් නිරීක්ෂණය වෙනවා. සතුන් දෙදෙනාව මේ වෙනකොට පැය 3 කාල සීමාව පසු කරනවා.
කාල සීමා පසු කරන විට උදෑසන 8:14ට තමයි සතුන් මුදාහැරියේ. මේ යන්නේ සතුන් දෙදෙනා. ඊටමත් හොඳ පියාසර මට්ටම් වේ ඉන්න සතුන් දෙදෙනා. ඉන්දියන් මාර්ගයට සතුන් දෙදෙනා තමයි තරඟයට නිදහස් කරේ. පැය 3 කාල සීමාව පසු කරනවා. තරඟය තාමත් ක්‍රියාත්මකයි. අපි ඔහුට සුබපතමු අද දවසේ හොඳ ජයග්‍රාහී තරඟ කාල සීමාවකට යාමට ඔහුට හැකියාව ලැබෙන්න කියලා රැඳී සිටින්න අප සමග හමු වෙමු අපි ඊළඟ පැය ලයිව් එකෙන්. තෙක් ඔබට සුබ දවසක්. සුබ මධ්‍යහ්නක් වේවා පරිවි ක්‍රීඩාලෝලි ශ්‍රී ලංකන් ටෙලිවිෂන් ඇසෝසියේෂන් 2020 මාලාවේ අද දින තරඟ වදින්නේ ඒකිත්ත වත්තල සුරංග මහතා. ඔහුගේ සතුන් දෙදෙනා පැය 4 කාල සීමාව පසු කරනවා. සතුන් දෙදෙනා ටිකක් දුරට පියාසර කරනවා. කැමරා කාචරය අපි අසු කරගන්න බලමු. අපි ලයිව් එකට එද්දිම සතුන් දෙන්නා මේ පැත්තට ගියා. පැය 4 කාල සීමාව පසු කරනවා. උදෑසන 8:14ට තමයි සතුන් මොහු නිදහස් කරේ තරගයට. උදෑසන සිට හොඳ පියාසර රටාවක නියැලෙන සතුන් දෙදෙනා අද ඉතාමත් යහපත් මානසික තත්ත්වයක් තමයි මේ වන විට පවතින්නේ. බලමු අද දවසේ තරගය ඔහුට කොමක් වෙයිද කියලා. පැය 4 කාල සීමාව පසු වෙනවා වෙන විට. මේ යන්නේ සතුන් දෙදෙනා. කැමරා කාචරය නිරීක්ෂණය කරන සතුන් දෙදෙනාව. වීර්යය හැතරම් හොඳටම නිරීක්ෂණය කරන සතුන් දෙදෙනා. ඉතාමත් හොඳ පියාසර රටාවක පියාසරියේ දෙන සතුන් දෙදෙනා. මේ යන්නේ සතුන් දෙදෙනා. ඉන්දියන් වර්ගයේ සතුන් දෙදෙනා තමයි තරඟයට මුදා හැරලා තින්නේ. අද මා සමග තරඟයේ විනිසුරුවන් ඇටියට අපේ රුක්ෂාන් රසීද්. මේ යන්නේ සතුන් දෙදෙනා. අපි ඔහුට සුබපතමු අද දවසේ හොඳ තරඟ කාලයක් ලබා ගැනීමට හැකියාව උදාපත් වෙන්න කියලා. පැය 4 කාල සීමාව පසු වෙනවා. රැඳී සිටින අප සමග අපි හමු වෙමු නැවතත් ඊළඟ ලයිව් එකකින්. තෙක් ඔබට සියලු දෙනාට සුබ දවසක්. සුබ දහවලක් පරිවි ක්‍රීඩා ලෝලී හිතවතුනි. ශ්‍රී ලංකා ටෙලිවිෂන් ඇසෝසියේෂන් 2020 තරඟ මාලාවේ අද දින තරඟ වදින්නේ වත්තල හේකිත්ත සුරංග මහතා. ඔහුගේ සතුන් දෙදෙනා තමයි මේ යන්නේ. මේ වින විට පැය 5 කාල සීමාව පසු කරන සතුන් දෙදෙනා. උදෑසන 8:14ට තමයි සතුන් නිදහස් කරේ. ඊටමත් හොඳ පියාසර රටාවක සතුන් පියාසරිය යෙදෙනවා. දැන් තරමක් ටිකක් දුරට පියාසරිය යෙදෙන තියෙන සතුන් දෙදෙනා. අපි හැට හොඳින් නිරීක්ෂණය වෙනවා. මේ වෙන විට පැය 5 කාල සීමාව පසු කරනවා. මේ ඉන්නේ තරඟකරු අපේ මිනිසුරු මඩුල්ල ඉන්න රුක්ෂාන් රසීද්. තරඟය හොඳින් නිරීක්ෂණය කරමින්. ඉතින් අද දවසේ තරමක් වලාකුරු වලින් බර අහසක් තමයි තියෙන්නේ. ඉතාමත් යහපත් සීතල කාලගුණයක්. ඉතින් පැය 5 කාල සීමාව පසු කරනවා. අපි බලමු අද දවසේ ඔහුට හොඳ තරඟ කාලයක් ලබා ගන්න හැකි වෙන්නේ කියලා අපි ඔහුට සුබ ප්‍රාර්ථනා කරමු. සතුන් දෙදෙනා නැවතත් ටිකක් දුරට පියාසරිය යෙදුණා. සෑම විනාඩි 5කට 10කට සැරයක් සතුන් දෙදෙනා නිවස අසලින් පියාසරිය යෙදෙනවා. කිසිම අපහසුතාවයක් නැහැ සතුන් නිරීක්ෂණය කරන්න. ඉතින් අපි ඔහුට සුබපතමු අද දවසේ ඉතාමත් හොඳ තරඟ කාලයකට යාමට හැකියාව ලැබෙන්න කියලා. රැඳී සිටින අප සමග හමු වෙමු අපි නැවතත් ඊළඟ පැය ලයිව් එකකින්. සුබ දහවලක් සියලු දෙනාට. ශ්‍රී ලංකා ටෙලිවිෂන් ඇසෝසියේෂන් 2020 තරඟ මාලාවේ අද දින තරඟ වදින්නේ වත්තල හේකිත්ත සුරංග මහතා. ඔහු උදෑසන 8:14ට සතුන් දෙදෙනෙක් මුදා හැරියා තරඟයට. සතුන් දෙදෙනා තමයි මේ යන්නේ. තවත් සතුන් දෙදෙනෙක් සතුන් දෙදෙනාට වැදිලා ඉන්නවා. එතන දෙදෙනාගෙන් එක් සතෙක් දහවල් 1:25ට තමයි ඒ සතු දෙන්නට වැදුනේ. ඒ මොහොතේ ඉඳන් තවමත් ඒ සතු දෙන්නට වැදිලාම ඉන්නේ. දැන් තවත් සතෙක් වැදිලා ඉන්නවා. සතු 4ක් එකට පියාසර කරනවා.
අපගේ තරඟේ නීති රීති තියෙනවා පැය දෙකක කාලයක් අපි ඔහුට ලබා දෙනවා. අපි බලමු ඒ කාල සීමාව තුළ සතුන් ගැලවේද කියලා. සතුන් 4 දෙනා තවමත් එකටම තමයි පියාසැරියේ දෙන්නේ. එතන එක සතෙක් තමයි සතෙක් එකතු වෙලා ඉන්නවා. සතුන් 4 දෙනාම තමයි මේ මොහොතේ පියාසැරියේ දෙන්නේ. මේ වෙන විට පැය 6 කාල සීමාව පසු වෙනවා. පැය 6ක කාල සීමාව පසු වෙනවා සතුන් දෙදෙනා. බලමු සතුන් දෙදෙනා තමක් දුරට පියාසැරියේ දුනා. අර සතුන් දෙදෙනා සමග මේ සතුන් 4 දෙනාම වෙනවා. ඇති සතුන් ටික මේ සතුන් මේ 4 දෙනාත් එක්ක තමයි සතුන් දෙදෙනා ඉන්නේ. අපි බලමු අපි ඔහුට තව පැයක කාල සීමාවක් ලබා දීලා තියෙනවා. තරම් කරුණම් කියන්නේ අහල පහල සතුන් හදන කට්ටියගේ නෙමෙයි කියලා. නමුත් අපගේ තරඟ නීති රීති රෙගුලාසි වලට යටත්ව තමයි ඔහුට සතුන් අද තරඟේ යොදවන්න තියෙන්නේ. ඉතින් අපි බලමු ඔහුට කොමන අවස්ථාවක් හිමි වේද කියලා. කෙසේ වෙතත් මේ වෙන විට පැය 6 කාල සීමාව පසු කර තියෙන සතුන් දෙදෙනා මේ යන්නේ. තවමත් එකටම තමයි පියාසැරියේ දෙන්නේ. හැමෝම අපි නැවතත් ඊළඟ ලයිව් එකෙන් රැඳී සිටින්න අප සමග ශ්‍රී ලංකා ටයිම් පිජන් ඇසෝසියේෂන් 2020 තරඟමාලාව. සුබ සන්ධ්‍යාවක් වේවා පරිවි ක්‍රීඩාලෝලී හිතවතුන් සියලු දෙනාට. ශ්‍රී ලංකා ටයිම් පිජන් ඇසෝසියේෂන් 2020 තරඟමාලාව දින තරඟවදින්නේ වත්තල හේකිත්ත සුරංග මහතා. ඔහුගේ සතුන් දෙදෙනා පැය 8 කාල සීමාව පසු කරනවා. මේ සතුන් දෙදෙනා කැමරාකාරයන් නිරීක්ෂණය වෙනවා ඇති සතුන් දෙදෙනාව. මේ සතුන් දෙදෙනා උදෑසන 8:14ට තමයි ඔහු අද සතුන් නිදහස් කරේ තරඟයට. ඉතින් උදෑසන සිට ඉතාමත් හොඳ පියාසර රටාවක සතුන් දෙදෙනා නියැලෙනවා. ඉන්දියන් වලකට අය සතුන් දෙදෙනෙක් තමයි තරඟය සඳහා ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මෙන්නට පැය 8 කාල සීමාව පසු කරමින් යනවා සතුන් දෙදෙනා. තරඟය තවත් දුරටත් ක්‍රියාත්මක වෙනවා. තරමක් වැහිබර කාලගුණ තත්ත්වයක් තමයි වෙන විට මේ ප්‍රදේශයේ පවතින්නේ. නමුත් කාලගුණයේ කිසි බාධාවක් නොවෙන්න කියලා අපි ඔහුට සුබ ප්‍රාර්ථනා කරනවා දවසේ. ඉතින් පැය 8 කාල සීමාව පසු කරනවා මේ ඉන්නේ තරඟකරු. අපි ඊළඟ පැය ලයිව් එකකින් හමු වෙනතුරු తాවකාලිකව සමුගන්නවා. රැඳී සිටින්න අප සමග ශ්‍රී ලංකා ටයිම් පිජන් ඇසෝසියේෂන් 2026 තරඟමාලාව. සුබ සන්ධ්‍යාවක් වේවා පරිවි ක්‍රීඩාලෝලී හිතවතුන් සියලු දෙනාට. ශ්‍රී ලංකන් ටයිම් පිජන් ඇසෝසියේෂන් 2026 තරඟමාලාවේ අද දින තරඟවදින වත්තල හේකිත්ත සුරංග මාතාගේ සතුන් පැය 9:30ක කාල සීමාව පසු කරනවා. සතුන් දෙදෙනා තරම පහත මට්ටමට ඇවිල්ලා ඉන්නේ. පැය 9 විනාඩි 30ක තරඟ කාලයක් පසු කරන තරඟය තවමත් ක්‍රියාත්මක වෙනවා. මේ ඉන්නේ සතුන් දෙදෙනා. උදෑසන 8:14ට තමයි ඔහු තරඟය සඳහා සතුන් මුදා ඇරියේ. උදෑසන සිටම ඉතාමත් හොඳ පියාසර මට්ටමක යෙදුණ සතුන් දෙදෙනා. මේ වනට තරමක් පහතට ඇවිල්ලා තියෙන සතුන් දෙන්නා. පැය 9යි විනාඩි 30ක තරඟ කාලයක් පසු කරගෙන තරඟය තවමත් ක්‍රියාත්මක වෙනවා. ඉන්දියන් වර්ගයට අය සතුන් දෙදෙනෙක් තමයි ඔහු තරඟයට මුදා හැරියේ. මේ සතුන් දෙදෙනා මේ සතුන් දෙදෙනා
9යි විනාඩි 31ක තරඟ කාලයක් මේ වෙන විට ලංකා කරගෙන තියෙනවා. තරඟය තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක වෙනවා. තරමක් වැහිබර කාලගුණයක් තමා සවස් ඉඳන්ම තියෙන්නේ. ඉතින් වර්ෂාවෙන් නම් තවමත් කිසිම බාධාවක් එල්ලුනේ නෑ සතුන් දෙදෙනාට. ඉතාමත් හොඳ පියාසර මට්ටමක හොඳ පියාසර විලාසයක සතුන් දෙදෙනා පියාසර යෙදෙනවා. පැනම විනාඩි 32යි. සතුන් දෙදෙනා තරමක් ඉහළට පියාසර කරනවා. අපි හමු වෙමු ඊළඟ පැය 10 ලයිව් එකේ හමු වෙන බලාපොරොත්තුවේ අපි తాවකාලිකව සමුගන්නවා. රැඳී සිටින අප තමග ශ්‍රී ලංකා ටයිම් ඇසෝසියේෂන් 2026 තරඟමාලාව. ශ්‍රී ලංකා ටයිම් පිජන් ඇසෝසියේෂන් 2026 තරඟමාලාවේ විවිධ තරඟවලින් හේකිත්ත සුරංගමාල සතුන් දෙදෙනා නැවතත් පහතට ආවා. මේ ඉන්නේ සතුන් දෙදෙනා. පැය 9 විනාඩි 36 කාල සීමාව පසු කරනවා. මේ ඉන්නේ සතුන් දෙදෙනා. උදෑසන 6යි උදෑසන 8යි 14ට තමා සතුන් නිදහස් කරේ. පැය 9 විනාඩි 37ක තරඟ කාලයක් ලා කරගෙන තියෙනවා. තරමක් ඉහළට පියාසරියට යෙදුණා සතුන් දෙදෙනා. මේ සතුන් දෙදෙනා ඉන්දියන් වර්ගයට සතුන් දෙදෙනෙක් තමයි තරඟයට අද උදාහැරියේ උදෑසන 8:14ට මේ පැය 9:38ක තරඟ කාලයක් ළඟා කරගෙන ඉන්න සතුන් දෙදෙනා. මේ යන සතුන් දෙදෙනා උදෑසන සිට ඉතාමත් හොඳ පියාසර රටාවක සතුන් දෙදෙනා පියාසරී යෙදුණා. අද දවසේ තරංකරුවන් 4 දෙනෙකු තරඟයට සහභාගී වුණා. ඉතින්
තවත් තරකරුවන් දෙදෙනෙකුගේ තවමත් තරඟය ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි ඔවුන් දෙදෙනාටත් ඒ වගේම අද දවසේ මේ ස්ථානයේ තරඟ වදින සුරංග මාලා සුවතුමු ඉතාමත් හොඳ තරංකාරයකට යාමට ඔවුන්ට හැකියාව ලැබෙන්න කියලා වැසිබර කාලගුණ තත්ත්වයක් තමයි සවස 3 ඉඳන් වගේ මේ ප්‍රදේශයේ තියෙන්නේ. මේ විනාඩි 40ක තරංකාරය වුණා කරගෙන තියෙන මේ වෙන විට මේ සතුන් දෙදෙනා මේ සතුන් දෙදෙනා මේ විනාඩි 42ක තරඟ කාලයක්ම වෙන විට ළඟා කරගෙන තියෙනවා තරඟකරු. තරගයක් තව දියුරටත් ක්‍රියාත්මක වෙනවා. සතුන් දෙදෙනා නැවතත් තරමක් ඉහළට පියාසර කරනවා. අපි බලමු අඟ උඩට යන්න මෙතන ලයින්. මේට ලයින් උඩට යන්න බා. සතු පාත්‍රා යනවා. බලමු සතුන් දෙදෙනා පැය 9 විනාඩි 44ක තරඟ කාලයක් නැවතත් පහතට පැමිණිය සතුන් දෙදෙනා. මේ සතුන් දෙදෙනා සතුන් දෙදෙනා නැවතත් ඉහළට පියාසර කරනවා. අපි බලමු අද දවසේ තරඟය කොමක් වේද කියලා. මේ වෙනකොට පැය 9 විනාඩි 44ක තරඟ කාලයක් පසු කර යනවා. රැඳී සිටින්න අප සමග
ශ්‍රී ලංකා ටයිම් පිජන් ඇසෝසියේෂන් 2026 තරඟමාලාව. ශ්‍රී ලංකන් ටයිම් පිජන් ඇසෝසියේෂන් 2026 තරඟමාලාවේ අදින තරඟවදින පත්තල හේකිත්ත සුරංග මහතාගේ සතුන් දෙදෙනා නැවතත් පහත මට්ටමට පැමිණියා. මේ ඉන්නේ සතුන් දෙදෙනා එක සතෙක් බහිනවා හවස 6යි විනාඩි 1ට. මේ ඉන්නේ වැහපු පරවියා අනිත් පරවියාත් බහිනවා තරඟය නිමා වෙනවා පැය 9යි විනාඩි 46යි තත්පර 31ට තමයි තරඟය නිමා වෙන්නේ. ඉතින් අද දවසේ හොඳ තරඟ කාලයක් ලබා ගත්තා තරඟකරු මේ ඉන්නේ තරඟකරු මේ ඉන්නේ එක පරවියෙක් මේ ඉන්නේ ඔහුගේ අනිත් පරවියා. ඉතින් අද දවසේ ඉතාමත් හොඳ තරඟයක් දුන්නා කපුම් දුන්නා පැය 9යි විනාඩි 46යි තත්පර 31ට උදෑසන 8යි 14ට තමයි සතුන් නිදහස් කරේ. ඉතින් අපි ඔහුට සුබ පතනවා අද දවසේ හොඳ තරඟ කාලයක් ලබා ගැනීම පිළිබඳව. ඉතින් ඔහුට ඉදිරියේ තියෙන තරඟවලදී ඉතාමත් හොඳ තරඟ කාල ගණන් වලට ඔහුට යාමට හැකියාව ලැබෙන්න කියලා අපි ඔහුට සුබ ප්‍රාර්ථනා කරනවා. මේ ඉන්නේ ඔහුගේ එක සතෙක් කූරුට ගියා. අය අර පරයෙන් මේ ඉන්නේ මුලින් ගහපු පරවියා. මේ ඉන්නේ අනිත් පරවියා. මේ ඔහුගේ පළමුවෙන් බැස්ස පරවියා. මේ තියෙන්නේ අප සංගමේ නිල මුද්‍රාව. අනිත් පරවියා ඔහු අපිට පෙන්නපු ස්ථානයක් තමයි මේ. ඒ ස්ථානට බැස්ස මේ ඉන්නේ පරවියා. ඉතින් අපි ඔහුට සුබ පතමු. ඉදිරි තරඟාවලිවලදී හොඳ තරඟ කාලයකට යාමට උඩ හැකියාව ලැබෙන්න කියලා. අදට අපි ඔබගෙන් සමුගන්නවා. උදෑසන සිට අප එක්ව සිටි ඔබ සියලු දෙනාට සුබ දවසක්.